හරි ළමයි එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. මම එතකොට මේ ටිකත් ඇඳගෙන මාව වැඩේ ලේසි වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. එතකොට ළමයි මේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවත් එක්ක මේ ආදායම් ප්‍රකාශන සහ මූල්‍ය දත්ත ප්‍රකාශනයට අදාළ ආකෘතිය සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට මම ආයෙත් අග්ගාල වල මතක් කරගන්නම්. ඒ සම්බන්ධව වල කතා කරපු වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. මේ පාඩමෙන් වල මේ අද වීඩියෝ එකෙන් ගොඩ වදා ගන්න පුළුවන් සම්පූර්ණ වැඩේම. හරි. එතකොට පළවෙනිට තියෙනවා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයෙන් ඔයාලා හොඳටම දන්නවා ගණනය කරන්නේ ලාභය හෝ අලාභය, ව්‍යාපාරයේ කාලච්ඡේදයට අදාළ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ ආදායම් ප්‍රකාශනයේ. එතකොට අර ගිණුම් කරන සංරචක වලින් ආදායම් සහ වියදම් විතරයි මේකට ගන්නෙ. හරිද? හරි. ඒකෙනුත් ගන්නේ කාලච්ඡේදයට අදාළ ආදායම සහ කාලච්ඡේදයට අදාළ වියදම. එතන සංකල්පයක් තියෙනවා උපජිත සංකල්පයට අදාළ මේ ගණතුන ඇතුළත් කරනවා කියලා. හරිද? එතකොට මේ ඒක ගැනත් මම කතා කරන්න මේ පාඩම ඇතුළතදී. එතකොට මම අර ඔයාලට දල වශයෙන් ආකෘතිය කතා කරගෙන යන ගමන් ටක් ගාලා අවශ්‍ය දේවල් ටික එතනදී කතා කරගෙන ගියේ. හරිද? හරි. එතකොට මේ දින මූල්‍ය දත්ත ප්‍රකාශනයේදී වෙන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් සහ හිමිකම් වල සමස්ත වටිනාකම නැත්නම් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය නිරූපණය කරන්න තමයි මේ මූල්‍ය දත්ත ප්‍රකාශය හදන්නේ. එතකොට මේකෙදී අර ගිණුම් කරන සංරචක වලින් වත්කම් හිමිකම් සහ වගකීම් කියන ප්‍රධාන කොටස් තුන විතරයි ගන්න මේ තියෙන්නේ. වත්කම් හිමිකම් සහ වගකීම්. එතකොට ඔයා දන්නවා ගිණුම් කරණයේදී ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. ධන වගකීම්. එතකොට මෙන්න මේ සම්පූර්ණ වත්කම් වල ජංගම නොවත්කම් සහ ජංගම වත්කම් කියන දෙකේ එකතුව මෙන්න මෙතනින් එනවා. එන්නේ මේ දෙකේ එකතුවට අනිවාර්යෙන් හිමිකම් සහ වගකීම් වල දෙකේ එකතුව කියන මෙන්න මේ දෙක එකතුව එන්න ඕන. තේරෙනවද? එතකොට මෙන්න මේ සුද්ධ ලාභය හොයලා අපි අන්තිමට ගන්න සුද්ධ ලාභය මෙන්න මේ හිමිකම් යටතේ ප්‍රාග්ධනයේ ධන සුද්ධ ලාභය කියලා මෙතෙන්දී එකතු වෙන්න ඕන. තේරෙනවද? එතකොට මේක වැරදුනොත් මේක වරදිනවා කියලා ඕනෙකට තේරෙනවා. තේරෙනවද? හරි. එතකොට මෙතෙන්දී මම කිව්වා කලින් පාඩම කතා කරද්දිත් ඔයාලට මම කිව්වා ගොඩාක් ඔයා බලාපොරොත්තු වෙන තීරෙ මෙතෙන්දී මම කතා කරන්නේ නැහැ. මම අවශ්‍ය මේ කෙටිම කාලයක් ඇතුළත මේ වැඩේ කොට දා ගන්න ඕන කරන හොඳම ක්‍රමය තමයි මම මේවට කරන්නේ. තේරෙනවද? ඒකෙන්ද මේ ක්‍රමයට හුරු වෙන්න මේකත් එක්ක අනිවාර්යෙන් පාස් පේපර් සීරීස් එකේ මම මේ අදාළ ගාන හදන වීඩියෝ සෙට් එක එක දිගට බලලා ඉවර කරන්න. පැහැදිලිද? ඒ වගේම ඒකත් එක්ක නැවත ඒ ගණන් ටික හදන්න මාත් එක්කම. පැහැදිලි වැඩේ? හරි. එතකොට ඔයාට තියෙන්නේ දැන් ගැළපිලි සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. හරිද? එතකොට මම වැඩි කතා කියන්නේ නැතුව ගැළපිලි සටහන් වලට එන්නම්. ගැළපිලි සටහන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගිණුම් කරන ක්‍රියාවලියේදී අපිට අහුවෙන්නේ නැති නමුත් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළදී ගැළපිය යුතු සමහර දේවල් තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළදී අපිට ඒක අහුවෙන්නේ නැහැ. හැබැයි ඒක මූල්‍ය ප්‍රකාශන කට්ටලයේදී අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕන. තේරෙනවද? එතකොට ඒවට තමයි අපි ගැළපිලි සටහන් කියලා කියන්නේ. එතකොට ගැළපිලි සටහන් ඔයාලට ප්‍රධාන වශයෙන් සිලබස් එකේ එන්නේ 4යි. 4ක් එනවා. ඒ 4 තමයි උපචිත වියදම් ගැලපීම 2 ලැබිය යුතු ආදායම් 3 බොල් ණය අවසාන වශයෙන් ෂෙයා ගැලපීම. හරිද? හරි. එතකොට මෙන්න මේ ගැළපිලි 4 ඔයාලා කතා කරන්න තියෙනවා ගැළපුම් සටහන් වාර්තා කිරීමට දාලා කොටසේ. එතකොට මේක කතා කරන්න කලින් මම ඔයාලට සාමාන්‍යයෙන් ගානක ගැළපිලි ටික පටන් ගන්න තැන ඉඳන් ඔයාලට වැදගත් වෙන කැලි බෑ ටික ඔක්කොම ටික කතා කරගෙන යනනම් පුළුවන් ඉක්පරිම ඉක්මනට. හරි. එතකොට පළවෙනියටම ඔයාට ගැළපෙල්ල ගන්න පුළුවන් අවසාන තොග ගැලපීම. මේක මේ මගේ වැඩකින් එන එකක්. අවසාන තොග ගැලපීම. අවසාන තොගේ ගලපනකොට. හරිද? හරි. එතකොට අවසාන තොගේ ගලපන්න තියෙනකොට ඔයා ඔන්න බලන්න මේ මම කියන ආය වෙන මොකුත්ම කල්පනා කරන්නම මම මේ කියන දේ විතර හරියට බලා ගන්න. ඊට පස්සේ මේ වැටි කරපුවට පස්සේ ඔයාලට ගාන ගොඩ දාගන්න පුළුවන් එක අනිවාර්යෙන් ඒ විදිහට වෙනවා. තේරෙනවද? ඒක හරියට බලාගන්න මම කියන විදිහටම කරන්න වැඩි. හරිද? අවසන් තෝක ගැලපෙන්නේ. හරි. එතකොට
ඔයා දන්නවා මේ මූල ආදායම් ප්‍රකාශනේ මේ තියෙන මූලික තත්ත්ව ප්‍රකාශනය. එතකොට අවසාන තොගේ ගලපන්න අපිට තැන් දෙකක් හම්බ වෙනවා. බලන්නකෝ. මෙන්න මෙතන තියෙනවා නේද 1231 තොගේ කියලා. අවසාන තොගේ කියලා මෙතන තියෙනවානේ. අවසාන තොගේ කියන තැනට මෙන්න මේ අවසාන තොගේ කියන තැනට ඔයා අවසාන තොගේ දාන්න ඕන. ඒ වගේම අවසාන තොගේ කියන්නේ වත්කමක්. ව්‍යාපාරයේ වත්කමක්. එතකොට මේ අවසාන මූල්‍ය ප්‍රකාශනය කියන්නේ මේ මූල්‍ය தත්ත්ව ප්‍රකාශනයේත් අවසානේවා ජංගම වත්කම් යටතේ තොගේ දාන්න ඕන. තොගේ දාන්න ඕන. තොගේ දාන්න ඕන. වට ගැළපිල්ලක එන මම මේ ගැළපිලි වලට එන ඕඩර් එක මම මේ කියන්නේ. අවසාන තොගේ මෙච්චරයි කියලා තිබ්බොත් එහෙම අවසාන තොගේ අනිවාර්යෙන් ගලපන්නේ කොහොමද? අනිවාර්යෙන් ඔයා මෙන්න මේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවෙල යටතේ ගැනුම් වලට යටින් අන්තිමේට අවසාන තොගේ කියලා මෙන්න මෙතනින් අඩු කරන්න. හරිද? මෙතනින් අඩු කරා. ඒ වටිනාකම අනිවාර්යෙන් මොකද කරන්නේ? ජංගම වත්කම් වල මෙන්න මෙතනින් දාන්න. තේරුණාද? ඔන්න අවසාන තොගේ ගැලපීම කරා කොහොමද වර කරන්න තියෙන්නේ? කොහොමද ගන්න තියෙන්නේ? අවසාන තොගේ තැන් දෙකකටව දාන්න ඕන. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවෙල යටතේ ගැනුම් වලට යටින් අවසාන තොගේ අඩු කරා. ඊට පස්සේ ජංගම වත්කම් වලට අවසාන තොගේ කියලා දැම්මා. පැහැදිලිද වැඩේ? හරි. ඊට පස්සේ හරි සරලයි ඔයාලගේ ආදායම් ප්‍රකාශන සහ මූලික තත්ත්ව ප්‍රකාශන හදාන්න තියෙන විදිය ඈ. හරිද? හරි. පළවෙනි ගැළපිල්ල මම ගන්නකො ටක් ගාලා දැන් මේක කතා කරා. ඒක හරි. පළවෙනි ගැළපෙල්ල ගන්නවා. උපජිත වියදම්. උපජිත වියදම්. උපජිත වියදමක් කියලා කියන්නේ මොකටද? උපජිත වියදමක් මම අර ඔයාලට කියලා දීලා තියෙනවා. අපි ගිණුම් කරන හැඳින්වීමේ පාඩමේදී උපජිත වියදම් කියන කතා කරා. උපජිත වියදම් කියලා කියන්නේ මේ අවුරුද්දට අදාළයි ඒ වුණාට මේ වෙනකන් ගෙවලා නැත්තම් ඒවට උපජිත වියදම් කියලා කියනවා. උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ. 2024 25 අවුරුද්දේ විදුලිය රුපියල් 50000 කියලා හිතන්නකෝ. 50000යි. එතකොට මේ අවුරුද්දේ මෙන්න මේ අවුරුද්දේ මුදලින් ගෙවූ විදුලිය විදුලිය තියෙනවා කියලා හිතන්න 30000ක්. එතකොට ගෙවන්න තියෙනවා කීයක්ද? 20000ක්. මේකනේ ගෙවිය යුතු හෙවත් උපචිත විදුලිය. උපචිත විදුලිය කියන්නේ මේකට. හරිද? එතකොට මේ අවුරුද්දට අදාළයි. මේ හදන්නේ අපි 2024 25 අවුරුද්දට අදාළ මූල්‍ය ආදායම් ප්‍රකාශන සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නම්. එතකොට මේ අවුරුද්දේ විදුලිය කීයද? 50000යි. මේ අවුරුද්දේ විදුලිය 50000යි. මුදලින් ගෙවලා තියෙන කීයද? 30000යි. තව කීයක් ගෙවන්න තියෙනවද? 20000ක් ගෙවන්න තියෙනවා. හරිද? හරි. එතකොට ඔයා කරන්න ඕන මෙච්චරයි. ඔන්න බලා ගන්න ඈ. ඔයාට මතකද මම මේක හදනකොට කිව්වා මේකෙදි වර්ෂයට අදාළ ආදායම වර්ෂ අදාළ වියදම දානවා කියලා කිව්ව මතකද? එතකොට වර්ෂයට අදාළ විදුලි වියදම කීයද? 50000යිනේ. විදුලිය කියන්නේ මොකද්ද? වියදමක්නේ. විදුලිය කියන්නේ මොකද්ද? වියදමක්නේ. එතකොට විදුලිය කියන්නේ වියදමක්. විදුලියට යන්න එපා වියදම් වලට යන්න. ඔයා වියදම් වලට ගියාට පස්සේ ඔයාට පේනවා විදුලිය දාන්නේ ආයතනයක. ඒ කියන්නේ ආයතන පරිපාලන වියදම්. ආයතන පරිපාලන වියදම් වල මෙතනින් විදුලිය කියලා ලියලා ඔයා හොඳට මතක තියාගන්න ආදායම් ප්‍රකාශනයේ දාන්නේ ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ විදුලිය කීයද? 50000. 50000 දාන්නේ. කෙලින්ම මෙතන 50000 දාන්නේ. හරිද? ආයතන පරිපාලන වියදම් වල මේ පළවෙනි තීරුවේ 50000 දාන්නේ. මම මේ රුපියල් 10 වලින් හදන්නම්. හරිද? හරි. එතකොට 50000යි විදුලිය මුදලින් ගෙවලා තියෙනවා 30ක්. මුදලින් ගෙවලා තියෙනවා 30ක්. 30ක් මුදලින් ගෙවපුවාම කීයක් ගෙවන්න තියෙනවද? 20000ක්. 20000ක් ගෙවන්න තියෙනවා. ඔයා බලන්න උපචිත විදුලිය කියන්නේ ව්‍යාපාරයකට මොකද්ද? උපචිත විදුලිය කියන්නේ ව්‍යාපාරයට අර මං කිය උදාහරණ වලින් ජංගම වගකීමක්නේ. වගකීමක්නේ. එහෙනම් ඔයා කෙලින්ම උපචිත කොටස කෙලින්ම ජංගම වගකීම වල කියලා මෙන්න මෙතන උපචිත විදුලිය කියලා දාන්න. උපචිත විදුලිය කීයද? 20යි. පැහැදිලිද වැඩේ? පැහැදිලිද වැඩේ? තව එකක් මං කියන්නද? ඕන් එක. මේකට මොන විවේචන කොහොම අනම්මනම් මොන කතන්දර කිව්වත් මේ වාට අන්තිම කාලෙදි මේක ගොඩ දාගන්න තියෙන සරලම ක්‍රමයට තමයි මම මේ කරන්නේ. තේරෙනවද? මීට වැඩිය තියරි දාලා හරියටම මේම කතා කරලා මට වැඩේ කරන්න පුළුවන්. හැබැයි අර ඕනම මට්ටමකින් එකෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේකක් කරනවා කියන්නේ මේ අවසාන කාලෙදි මේ අවුරුදු දෙකක ඉගෙන ගන්න සිලබස් එකක් මෙච්චර පොඩි කාලෙකින් කරනවා කියන එක ලේසි වැඩක් සෙල්ලමක් නෙවෙයි. තේරෙනවද? එතකොට ඒක ගැන කවුරුත් මොකුත් අමුතුවෙන් මං හිතන්නේ දෙයක් කියයි කියලා. මේක ආය මේ කතා කරන්න තියෙන කාලයට අදාළ විදිහට ගැලපෙන විදිහ තමයි මේ කතා කරන්නේ. තේරෙනවද?
හරි එතකොට මෙතෙන්දි මට ඔයාලට තියරි සංකල්ප දීලා ඉවරලා මේක කොහොමද වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක අර ඔයාගේ ඔළුවට මේ කාලේ ඔබා ගන්න එක සෑහෙන කරදරයක් වෙනවා. ඒක මම හොඳටම දන්නවා. තේරෙනවද? ඒක වෙන්නේ නැති වෙලා. ඒක හින්දා මේ විදිහට ඔයා වැඩේ බලා ගන්න ඒ දෙන ගැලපිලි ටිකෙන් පිට එක ගැලපිල්ලක්වත් එන්නේත් නැහැ. පැහැදිලිද? ඒක හින්දා පට්ට ලේසි මේ වැඩේ ගොඩ දාගන්න මේ ටික කරා පේපර් සීරීස් එක බැලුවා කියන්නේ වැඩේ ගොඩ යනවා. හරිද? පළවෙනිට මේ උපචිත වියදම් වල මම මොකද්ද කිව්වේ? පළවෙනි උපචිත වියදම කරේ වර්ෂයට දාලා වියදම මෙතනින් දැම්මා. ගෙවී යුතු වියදම ජංගම වකිම් වල දැම්මා. පැහැදිලිද? තව එකක් ගන්නම්කෝ. වැටුප හිතන්නකෝ 20යි 24 සහ 20යි 25 වැටුප හිතන්නකෝ රුපියල් ලක්ෂයයි කියලා. හරිද? වැටුප ලක්ෂයයි. මේකෙන් මුදලින් ගෙවූ වැටුප මුදලින් ගෙවලා තියෙන රුපියල් 75000යි. කීයක් ගෙවන්න තියෙනවද? 25000ක් ගෙවන්න තියෙනවා. එතකොට මේක තමයි උපචිත වැටුප. උපචිත වැටුප. ගෙවන්න තියෙන වැටුප. එතකොට මොකද කරන්නේ? වැටුප කියන්නේ ව්‍යාපාරේ වියදමක්. එතකොට මොන වියදමක්ද? ආයතනයේ වියදමක් වැටුප. කීයද? ගෙව්වත් නැතත් වර්ෂයට දාලා ඒ ලක්ෂේ. අර ගෙව්වත් නැතත් ඒ අදාළ ප්‍රමාණය දාන මොකේද ආදායම් ප්‍රකාශන. ගෙවන්න තියෙනවා කීයක්ද? 25000ක්. ඒක දානවා ජංගම වකිම්ම උපචිත වැටුප. 25000යි. පැහැදිලිද වැඩේ? එතකොට උපචිත වියදම් කතන්දරේ ඔතනින් හරි උපචිත වියදමක් ආවොත් මොකද කරන්නේවා? බය වෙන්න පාලියා ගන්න මොකද අපි කරන්නේ? උපචිත වියදමක් ආවොත් ආදායම් ප්‍රකාශනයේ වියදම් යටතේ අදාළ වියදම් ශීර්ෂයට එකතු කරනවා කාලච්ඡේදයට අදාළ හරිම වියදම. ඒ කියන්නේ සම්පූර්ණ වියදම එකතු කරනවා. ඊට පස්සේ ඒකෙන් ඇත්තටම උපචිත වෙන කොටස ජංගම වකිම් වල දාන්න. පැහැදිලිද වැඩේ? ලේසි වැඩේ. හරිද? හරි. ඊට පස්සේ දෙවනි එක ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. මෙතන මම අර කතන්දර ලියන්නම් ඈ. උපචිත වියදම් කොහොමද ලියන්නේ කියලා මම ලියන්නම් ඒක. ඔයාලා බලා ගන්නකො. බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා වැඩේ ලේසිද අමාරුද කියලා. ඔන්න එක උපචිත වියදම් කාලච්ඡේදයේ වියදම ආදායම් ප්‍රකාශනයට ඒකේ වියදම් කියන ශීර්ෂයට නිවැරදි අගය එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මෙතන මේ වියදම් ශීර්ෂයට ඒ අදාළ අවුරුද්දේ වියදම මේ විදිහටම දාන්න. තේරුණාද? හරි. ඊට පස්සේ දෙවෙනියට කරන්නේ උපචිත කොටස ජංගම වගකීම් වල ඇතුළත් කරන්න. ඒ මොනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරිනේ. ඊට පස්සේ දෙකට තියෙන්නේ ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් වල මොකද වෙන්නේ කියලා බලමු ඈ. ලැබිය යුතු ආදායම් කියලා කියන්නේ මේ අවුරුද්දට අදාළ නමුත් තාම ලැබිලා නැහැ. කුලිය 10000යි මාසෙකට. කුලිය මාසෙකට 10000 කියලා හිතන්නකෝ. එතකොට අවුරුද්දටම 12000 මේ 12යි ගානේ කීයද? 12 ගානේ 120000යි. කුලිය 1.20ක් ලැබෙන්න ඕන. මුදලින් ලැබිලා තියෙන්නේ මුදලින් ලද කුලිය තියෙනවා කියලා හිතන්නකෝ ලක්ෂයක්. එතකොට මුදලින් ලද කුලිය ලක්ෂයයි. එතකොට ඇත්තටම අපිට ලැබෙන්න තියෙන කුලිය කීය තව 20000යිනේ. ලැබිය යුතු කුලිය කියන්නේ ජංගම වත්කමක් මතකද? ජංගම වත්කමක් ලැබිය යුතු කුලිය. කියන්නේ ලැබෙන්න තියෙන කුලිය අපිට වත්කම. එතකොට කරන්නේ කුලිය කියන්නේ ආදායමක්. එහෙනම් ආදායම් වලට ගියා වෙනත් ආදායම් වලට ගියා කුලිය කියලා ලිව්වා. මේකේ හැම වෙලේම දාන්නේ අවුරුද්දටම අදාළ ගන්න. කීයද? 1.20. 1.20 දැම්ම මෙතනේ. 1.20 දැම්ම මෙතනේ. ලැබිය යුතු ප්‍රමාණය ජංගම වත්කමක් නිසා ආදායම් ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට ගියා. එහෙනම් ලැබිය යුතු කුලිය කියලා කීයද දාන්නේ? 20ක් දැම්මා. අරකදී මොකද උනේ? වියදම් වලට දැම්මා.
වියදම් වලට දැම්මා. වියදම් වලට අදාළ කොටස දාලා ඉවල මොකද කරේ? ගෙවන්න තියෙන උපචිත කොටස ජංගම වගකීම වල දැම්මා. ඇයි උපචිත කියන්නේ ජංගම වගකීමක් නිසා. ආදායම් මොකද කරේ? ලැබිතු ආදායම්. අදාළ ආදායමේ කාලචිත අදාළ ආදායම් මෙතනින් දැම්මා ආදායම් ප්‍රකාශනයේට. ලැබිතු ප්‍රමාණය කියන්නේ ජංගම වත්කමක්. ඒක දැම්ම මෙතන. පැහැදිලිනේ? හරි. තව උදාහරණයක් මම ගන්නවා. පොලී ආදායම් රුපියල් 1,50,000 කියලා හිතන්න පොලී ආදායම්. මේකේ මුදෙන් ලැබිලා තියෙන 50,000 කියලා හිතන්න. එතකොට ලැබිය යුතු පොලිය කීයද? ලක්ෂය. ලැබිය යුතු පොලිය ලක්ෂය. එතකොට මේ තියෙන්නේ වර්ෂයට අදාළ පොලියනේ. එහෙනම් වර්ෂයට අදාළ පොලිය ආදායම් කියලා මෙතෙන් දැම්මා. මේ ආදායම් වල පොලිය ආදායම් 1,50,000. ලැබිලා තියෙන්නේ 50,000නේ. එතකොට ලැබෙන්න තියෙනවනේ ලක්ෂයක්. එහෙනම් ලැබිය යුතු පොලි ජංගම වත්කමක්. ලැබිය යුතු පොලි ජංගම වත්කමක් ලක්ෂය. වැඩේ ලේසි. හරිද? වැඩේ ලේසි. එන ලැබිය යුතු ආදායම් කොහොමද අපි දාගන්න අපේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ? වර්ෂයට අදාළ නැත්නම් කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනයේ ආදායම් යටතේ නිවැරදි අගෙන් එකතු කරන්න. ඊට පස්සේ ලැබිය යුතු කොටස මොකද කරන්නේ? ජංගම වත්කම් තුල පෙන්වන්න. මොකේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක බොල් ණය ගැලපීම. හරි. එතකොට බොල් ණය ගැලපීම කියලා කියන්නේ ව්‍යාපාරික ණයගැතියෝ. ණයගැතියන්ගෙන් ඇත්තටම අපිට අය කරගන්න බැරි වෙන කොටසට අපි කියනවා බොල් ණය කියලා. හිතන්නකෝ ලක්ෂයක ණයගැතියෙක් ඉන්නවා. ඒ ණයගැතියා මොකක් හරි හේතුවක් නිසා මැරුණොත් එහෙම එයා අපිට සල්ලි දෙන්නේ නැහනේ. ඒකට ලක්ෂයක ණයගැතිය අඩු වෙනවා. අනිත් පැත්තෙන් බොල් ණය කියලා අපිට අමතරව වියදමක් ඇති වෙනවා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? ලක්ෂයක ණයගැතිය අඩු වෙනවා. බොල් ණය කියලා වියදමක් ඇති වෙනවා. එතකොට බොල් ණය සටහන් ගන්න මෙහෙමයි. බොල් ණය සටහන් ගන්න මෙහෙමයි. බොල් ණය කියන්නේ අපිට වියදමක්. මොන වියදමක්ද? විකිණීමේ සහ බෙදා හැරීමේ වියදමක්. ඇයි විකුණන හින්දා තමයි ණයගැතිය ඇති උනේ. එතකොට බොල් ණය කියන්නේ වියදමක්. දැන් මෙහෙම මම උදාහරණ ගන්නම්කෝ. ලක්ෂයක ණයගැතියෙක් බොල් මේ බුන්නත් වීම නැත්තම් එයා බංකොලොත් වුණාම එයා සල්ලි ගෙවන්නේ නැහනේ. ඒක ලක්ෂයක ණයගැතියෙක් බොල් ණය වුණොත් එහෙම බොල් ණය කියලා වෙලා මේ විකුණුම් සහ බෙදා හැරීම වියදම් වලට එකතු වෙනවා ලක්ෂයක්. හරිද? ඒ වගේම ණයගැතියෝ ඉන්නේ කොහෙද? ජංගම වත්කම් වල මේනේ ණයගැතියෝ කියලා ශේෂයක් ඉන්නවනේ. ණයගැතියෝ අවසාන දවසේ ඉන්න ණයගැතියෝ ඉන්නවනේ. හිතන්නකෝ ලක්ෂ 2ක් හිටියා කියලා. ඒ ලක්ෂ 2කින් ලක්ෂයක් අඩු කරලා මෙන්න මෙතනින් අපි දානවා අවුරුද්දේ ණයගැතියෝ විතරලා දෙනවා ලක්ෂයක්. පැහැදිලිද? ණයගැතියෝ අඩු කරන ඕක ගාණක් හදනකොට දෙකක් හදනකොට ඕක වැඩේ සෙට් වෙනවා. තේරෙනවද? වැඩි හිතන්න එපා. හරිද? ටක් ගාලා වැඩේ කරගෙන යන්න අපි. හරිද? බොල් ණය ගැලපීම. ඊට පස්සේ අවසාන වශයෙන් ෂෙයා ගැලපීම. බොල් ණය ගැලපනකොට මොකද ගන්නෙ? ආදායම් ප්‍රකාශනයේ වියදම් තුලට බොල් ණය ඇතුළත් කරන්න. මොකටද? විකිණීමේ සහ බෙදා හැරීමේ වියදම් වලට අදාළ බොල් ණය දාන්න ඕන. 2 ජංගම වත්කම් වලින් වර්ෂයේ ණයගැතියන්ගෙන් අදාළ බොල් ණය අඩු කර දක්වන්න.
පැහැදිලිද වැඩේ? මොකද කරන්නේ? ආදායම් ප්‍රකාශනයේ වියදම් වල බොල් ණය කියලා දානවා. ඒ අදාළ බොල් ණය. ඊට පස්සේ ඒ අදාළ බොල් ණය වර්ෂයේ ණයගතෙන් අඩු කරලා සම්පූර්ණ ණයගතේ වත්කමක් විදිහට දාන්න. පැහැදිලිද? අඩු කරලා දාන්නේ මේ. අවසන් ණයගතේ මෙච්චරයි, එකෙන් බොල් ණය මෙච්චරයි කියලා වටිනාකම දාන්න. අවසාන වශයෙන් වාට තියෙන ෂෙයා 4. ෂෙයා ගැලපී. ෂෙයා ගැලපීම. ෂෙයා කියලා කියන්නේ ව්‍යාපාරයක ඔය තියෙන ස්ථාවරවත්කම් තියෙනවනේ. ස්ථාවරවත්කම් කාලයත් සමග පාවිච්චි කරන්න ඒවයි තියෙන ඵලදායීතාවය අඩු වෙනවා. තේරෙනවද? හරි. ෂෙයා කතාව මම මෙහෙම ටක් ගාලා වඩ කියන්නම්කෝ. ෂෙයා කියන්නේ මෙන්න මේ වගේ දෙයකට කියලා. බලා ගන්න ඈ. ෂෙයා කියන්නේ මෙන්න මෙහෙම දෙයකට. දැන් හිතන්න මම මෙන්න මෙතන උදාහරණ ගන්නම් ඈ. මේවා මකන්නේ ඔයාලට වැදගත් වෙන හින්දා. මෙතන ගන්නක උදාහරණයක්. ඔයා හිතන්නකෝ ඔයා ගාව මොකක් හරි ලොරියක් තියෙනවා. මේ ලොරිය ගත්තේ රුපියල් ලක්ෂ 10කට කියලා හිතන්නකෝ. ලක්ෂ 10කට අරගන්න. අවුරුදු 10ක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. අවුරුදු 10ක් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කැඩෙන්න බිඳෙන්න මොකුත් නැතුව. එතකොට අවුරුදු 10ක් ඔයා මේක පාවිච්චි කරලා ඉවර වෙද්දී ඔයා ගාව ලොරියේ කෑල්ලක් හරි ඉතිරි වෙනවනේ. ඒ කෑල්ලක් හරි ඉතිරි වෙන එක වටිනාකම ලක්ෂ 2යි කියලා හිතන්නකෝ. අන්තිමේ ලොරියේ පැදලා අවුරුදු 10න් පස්සේ ඉතිරි වෙන කෑලි ටික. ඒකට අපි කියනවා සුන්බුන් නගය කියලා. සුන්බුන් නගය කියලා කියනවා. මේක අන්තිම දවසේ ඔයාට මේක විකුණලා ගන්න පුළුවන් ගාන. අවුරුදු 10ක් තිස්සේ වාහනේ පැදලා ඔයාට අන්තිමේට ඒ වාහනේ ගන්න පුළුවන් ගාන. හරිද? ලක්ෂ 2යි. ඒකට සුන්බුන් නගය කියලා කියනවා. මේ ලක්ෂ 10 තමයි බාණ්ඩේ ගන්න කියපු පිරිවැය. ඉතින් පිරිවැය. මේ වාට කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කාලෙට අපි කියනවා ඵලදායී ජීව කාලය කියලා. ඵලදායී ජීව කාලය කියලා. හරිද? හරි. එතකොට ඵලදායී ජීව කාලය. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක නැතුව පාවිච්චි කරන්න පුළුවන් කාලෙට ඵලදායී ජීවිත කාලය කියනවා. ඔයායි ගන්න දරපු වියදමට අපි කියනවා පිරිවැය කියලා. ඒක පාවිච්චි කරලා ඉවර වෙලා ඒ කියන්නේ අවසාන දවසට ඔයාට ඒකෙන් ඉතිරි වෙන කෑලි ටික විකුණලා ගන්න පුළුවන් වටිනාකමට කියන සුන්බුන් නගය කියලා. තේරෙනවද? සුන්බුන් නගය කියලා කියන්නේ. හරි. එතකොට ෂෙයා කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයා හිතන්න ඔයා මේ වාහනේ අරගෙන අවුරුදු 10ක් පැදලා මේ වාහනේ අවුරුදු 10කට පස්සේ මොකද වෙන්නේ? විනාශ වෙලා ඉවරලා ආර අන්තිමට රුපියල් ලක්ෂ 2ක් විතරනේ මේ වාහනේ විකුණලා ගන්න පුළුවන්. වාහනේ ආයෙ පාවිච්චි කරන්න බෑ. විනාශ වෙනවා. එතකොට එකවරම ඔයා ආයෙත් වාහනයක් ගන්න try එකක් දුන්නොත් එහෙම ඔයාට එකවර ලක්ෂ 10ක් වැය කරලා ආයෙත් වාහනයක් ගන්න වෙනවා. එතකොට එතන ලොකු වැඩක් තියෙනවා. ලොකු වැඩක් කියන්නේ සාමාන්‍ය ලක්ෂ 10ක් වියදම් කරලා වාහනයක් ගන්නවා කියන්නේ එතන ඇත්තටම වාට එකවර බරපැනක් දරන්න සිද්ධ වෙනවා එකවරම ආයෙත්. තේරෙනවද? එතකොට සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී වාගේ කරගෙන යන වැඩ ටිකක් ගොඩක් ආපස්සට හැරෙන්න ඉඩ තියෙනවා ඒ වගේ දෙයක් වුණොත්. එතකොට ඒක සඳහා අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. අපි මේ වාහනේ ගත්තේ ලක්ෂ 10කටනේ. ගත්ත දවසේ ඉඳන් අපි බලනවා අවුරුදු 10ක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 10යි. අන්තිම දවසට මේක විකුණලා ලක්ෂ 2ක් ගන්න පුළුවන්. දැන් වට කීයද එකතු කරගන්න ඕන? ලක්ෂ 10කින් ලක්ෂ 2ක් ඔයාට එනවා නම් ලක්ෂ 10කින් ලක්ෂ 10කින් ඔයාට ලක්ෂ 2ක් එනවා නම් ඔයා අන්තිම දවසේ එකතු කරන්න ඕන ලක්ෂ කීයද? 8යිනේ. මේ 8 එකතු කරන්නත් ඔයාලා කොච්චර කාලයක් තියෙනවද? අවුරුදු 10ක් තියෙනවනේ. එහෙනම් එක අවුරුද්දට කීය දෙන්නේ? 80000යි. මොකද්ද මං කරේ? පිරිවැයෙන් සුන්බුන් නගේ අඩු කරා. සුන්බුන් නගේ කියලා අන්තිම දවසට ඔයාට එකතු කරන්න පුළුවන් අගේ අඩු කරගත්තා. එතකොට එනවා ෂෙයා කරන්න පුළුවන් අගේ. ඒක ඵලදායී ජීවිත කාලය කියලා කියන්නේ ඔයා පාවිච්චි කරන කාලය. ඒ කාලයෙන් බෙදපුවම එක අවුරුද්දකට රුපියල් 80000 එන්නේ. එතකොට ඔයා මොකද ගන්න? අවුරුද්දට 80000 ගන්න වයින් කරගෙන ගියොත් එහෙම අවුරුදු 10 යනකොට ලක්ෂ 8ක් එතන හැදිලා. අන්තිමේදී අර වාහනේ ඉතිරි වෙන කෑලි බෑලි ටික විකුණලා ලක්ෂ 2ක් ගන්න පුළුවන්. ලක්ෂ 10ක් වගේ ඔටෝම හැදිලා. තේරෙනවද? ෂෙයා කියන්නේ ඔන්න ඔය වගේ කතන්දරයක්. හරිද? ෂෙයා වෙන් කරන එක. හරිද? හරි. එතකොට දැන් ඔයා බලන්න හැම අවුරුද්දක් ගානෙම 80 ගාන එකතු කරපුවම මේ පළවෙනි අවුරුද්දේ 80යි, දෙවෙනි අවුරුද්දේ 80යි, තුන්වෙනි අවුරුද්දේ 80යි. එහෙම එකතු කරන ගොඩ මේ පළවෙනි අවුරුද්දේ 80ක් දානවා. දෙවෙනි අවුරුද්දේ ඒ කවුන්ට් එකට තව 80ක් දානවා. තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කියලා ඒ කවුන්ට් එකට තව 80ක් දානවා. ඒ ගොඩ තමයි මෙන්න මේක. සමුච්චිත ෂෙයා කියන්නේ ඒ ගොඩට. තේරෙනවද? එතකොට මේ අවුරුද්දේ අපි කරන ෂෙයා තියෙනවනේ. කියන්නේ මේ අවුරුද්දට අදාළ මේ රතේ ෂෙයා තියෙනවනේ.
ඒක බෙදා හැරීමේ වියදමක්. ඇයි ෂය කියන්නේ රත වාහන රත ෂයක් කියලා හිතන්නකෝ. හරිද? රත ෂයක් කරොත් එහෙම රතය පාවිච්චි කරන බෙදා හරින්න එහෙනම් ඒක බෙදා හැරීමේ වියදම. බෙදා හැරීමේ වියදම් වලට රතෂය දාන්න පුළුවන් අපිට මේ අවුරුද්දේ රතෂය. මේ අවුරුද්දේ මම කියවනේ මේකේ දාන්නේ මේ අවුරුද්දේ මේ කාලච්ඡේදය අදාළ එක විතරයි. මේ කාලච්ඡේදය කීයද? 80යි. හරිද? එතකොට දැන් හිතන්නකෝ අවුරුදු 3ක් ෂය වෙලා තියෙනවා නම් මෙතන දෙක ඒවා තියෙනවා. දෙකක් තියෙනවා. දෙක කියන්නේ 8ට 16 160ක් මෙතන තියෙනවා. 160යි. මෙතන මේ අවුරුද්දට ෂය කරපු 80යි කීයද? 240ක් වෙන්න ඕන. තේරෙනවද? මෙතන තමා එකතු වෙන ගොඩ මේ හොඳට බලාගෙන මෙතන තියෙන එකතු වෙන ගොඩ මෙතන තියෙන්නේ මේ අවුරුද්දේ ෂය. තේරෙනවද? ඔය ගණන් හදනකොට වැඩේ තේරෙනවා. තේරෙනවද? ඔය මහලොක් කතන්දර නැහැ. මේ ඔය ගණන් හදනකොට වැඩේ තේරෙනවා මේවා. සාමාන්‍යයෙන් අපි මම හිතන්නේ ඔය කාලච්ඡේද බර ගානක් කරන්න ඕන පාඩම් දැන් මේක අපි ඉපරිම ඉක්මනට කරලා වල පාස් පේපර් ඩිස්කෂන් එකෙන් වැඩේ ගොඩ දා ගන්න තමයි මේ try එක දෙන්නේ. තේරෙනවද? මේ කියලා දෙන ප්‍රමාණය හොඳටම ඇති ඈ. මේක බලාගෙන නැවත නැවත කරොත් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. තේරෙනවද? ෂෙයා ගැලපීම. ෂෙයා ගැලපනකොට මොකද කරන්නේ? ස්ථාවරකම් ෂෙයා කරන්න කිව්වල හිතන්න රුපියල් හිතන්නකො ලී බඩු ලක්ෂ 10ක් තියෙනවා කියලා හිතන්නකො. ලක්ෂ 10ක් තියෙනවා ලී බඩු. ওই ලක්ෂ 10ේ 10%ක් ෂෙයා කරන්න කියලා කියන හිතන්නකො. 10%ක් ෂෙයා. එතකොට ලක්ෂ 10න් 10%ක් කියන්නේ ලක්ෂයක්. එතකොට මොකද කරන්නේ? ලක්ෂයක් ෂෙයා. සමුච්ඡේද ෂෙයා කියලා ඔයාලට ශේෂ පරීක්ෂණය වෙනම දෙනවා. සමුච්ඡේද ෂෙයා කියලා ලක්ෂ 2ක්. සමුච්ඡේද කියලා ලක්ෂ 2ක් දෙනවා. එතකොට මොකද කරන්නේ? මේ තියෙන එකතු කරගත්ත කොට මේ තියෙන එක අවුරුද්දක ෂෙයා මෙතන ලක්ෂයයි. එතකොට මොකද කරන්නේ? අවුරුද්දේ ෂෙයා මෙන්න මෙතනින් දානවා ලී බඩු ෂෙයා කියලා ආයතන පරිපාලන වියදම ලී බඩු ෂෙයා කියලා ලක්ෂයක් දා ගන්නවා. එකතු කරගත්ත ලක්ෂ 2යි මේ අවුරුද්ද ලක්ෂයයි දෙකේ එකතුව ලක්ෂ 3ක් මෙන්න මෙතන දානවා. ලී බඩු ෂෙයා කියලා මෙතන දාලා ලක්ෂ 3ක්. වැඩේ ලේසි. තේරෙනවද? ඔය මහලු කතන්දරයක් නෑ. එතකොට ගැළපිලි සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන හදනකොට අපිට මහලු කතන්දරයක් කරන්න නෑ. දැන් අපි ටාර් ගාලා එහෙනම් වැඩි කතා බතා මුකුත් නැතුව ටක් ගාලා යන් ගානකට ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා බලමු. ඔයාලට මේක වැඩේ තේරෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට තේරුණාද? මේකට මේ මං කිව්වා කලින් කිව්වා වගේම මේක මේ අපි දවස් සාමාන්‍ය 30කින් 40කින් විතර ළමයි ගොඩ දාන්නේ කියන්නේ මේ අවසාන මූල ප්‍රකාශ කට්ටලේ ගොඩ දාන ගහන සෑහෙන මැච් එකක් නිසා මෙතන මේ සෑහෙන රිස්ක් එකක් අරගෙන අපි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ ළමයාට තේරෙන්නත් ඕන වීඩියෝ එක ඕනනම් මට පැය 5ක විතර හොඳට තේරෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්. කොහොමත් ඒක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. මේ දවස්වල හැටියට පැය 5ක විතර වීඩියෝ එකක් බලලා තේරුමක් නැහැ නේද? ළමයිට ඒක ගොඩ දා ගන්න හරි අමාරුනේ. සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා ඊට වැඩි. ඒකින් මේ විදිහට මම වැඩේ කරගෙන යන්නේ මේක පරිම හොඳටම ඇති මම මේ කියන දේවල් ටික හරියට වැඩේ කරනවා ලින්ක් වෙලා ඈ පාස් පේපර් ඩිස්කෂන් එකත් එක්ක මේ වැඩේ හරියට ගියොත් එහෙම වැඩේ උඩ දාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. තේරෙනවද? හරි. එතකොට මේ ගැළපිලි සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තීර ටිකත් ඉවරයි. එතකොට අපි මේක ටක් ගාලා ගානකින්ම කතා කරමු. මම මේකට ගන්නේ 2022 O level පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන 3 වෙනි කොටස. මාත් එක්කම ගාන කියව ගන්න. මේ ආකෘතිය මම ඔයාලට කියලා දීලා තියෙනවා. මේ ආකෘතියටම හුරු වෙන්න මේ තියලා තියෙන ඉඩම ඒකටම හුරු වෙන්න. හරිනේ. සිල්ලර වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යන සෙනාලිගේ ව්‍යාපාරය 2022 12:31 දිනට ශේෂ පරීක්ෂණ පහත පරිදි වේ. ගැනුම් විකුණුම් ලී බඩු උපකරණ ආරම්භක තුකේ තියෙනවා 108 බැංකු ණය. ওই 108 බැංකු ණය රවුමක් දාගන්න 108ක් දීලා තියෙන. උතන ගැළපිල්ලක් තියෙන ඉඳ. හරිද? එතකොට විදුලි ගාස්තු ගෙනීමේ කුලි බෙදා හැරීම වියදම් ගොඩනැගිලි කුලි බැංකු ගාස්තු ණය ගැතියු ණය හිමිය මුදල් ශේෂයේ බැංකු අයිරාව ගෙව් අයිරා පොලි ප්‍රචාරණ වියදම් යන්ත්‍ර ප්‍රාග්ධනයේ තියෙනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙන 2012 දිනට තොගේ කියන්නේ අවසන් තොගේ 48000 යන්ත්‍ර 10000 බැයි සලමාගම ෂෙයා කරන්න ඕනලු. අවසන් දිනට ගෙවිය යුතු විදුලි ගාස්තු 2000ලු. අවශ්‍ය වන්නේ සෙනාලිගේ ව්‍යාපාර 2022 12:31 දින අවසන් වර්ෂය සඳහා ලාභ ගිණුම. මේ තියෙනවා 2021 12:31 දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ තියෙනවා. 2022 12:31 දිනට සෙනාලිගේ ව්‍යාපාරයේ මූල්‍යදත්ත ප්‍රකාශනය මේ 2022 12:31 දිනට මූල්‍යදත්ත ප්‍රකාශනය දීලා තියෙනවා. හරිද? රූල් කරලා ඉවරයි. හරි. එතකොට ඔයා හොඳට මතක තියාගන්න මේ ගාන පටන් ගන්න ඕන අනිවාර්යෙන් අතිරේක තොරතුරු වලින් මේ කියන මෙතඩ් එකට මේ විදිහටම වැඩේ කරන් යන්න. එතනින් එහාට වැඩේ කොට දාගන්න එක පට ලේසි. හරිනේ? හරි. එතකොට අතිරේක තොරතුරු අංක එක තියෙනවා 2022 12:31 දිනට තොගේ කියන්නේ අවසන් තොගේ. අවසන් තොගේ ගැලපිල්ල මම ඔයාලට කියලා දුන්නා. අවසන් තොගේ ස්ථාන දෙකකට යනවා. විකුණුම් පිරිවැයේ අවසන් තොගේ යටතේ 48000ක්
අඩු කරන්න වරහණක් තියෙන්නේ. ඒ කියන වරහණක් දාන්න අවසන් තුක කියන්නේ ජංගම වත්කමක් තොගය. තොගය 48000යි. 48000යි. හරිද? එතකොට පළවෙනි ගැළපිල්ල හරි. යන්ත්‍ර වාර්ෂිකව 10%ක් බැවින් සරල මාර්ග ක්‍රමයෙන් ෂෙයා කරන්න ඕන පෙරවැඩ අංක 1 යන්ත්‍ර ෂෙයා. යන්ත්‍ර ෂෙයා. යන්ත්‍රයේ පිරිවැය බලන්න උඩින්ම ඔය ශේෂ පරීක්ෂණයේ දීලා තිනවා යන්ත්‍රය දීලා තිනවා ලක්ෂ 2ක්. එතකොට ලක්ෂ 2ට 10%ක්. 10%ක් කියන්නේ 20000යි. 20000ක් ෂෙයා. ෂෙයා කියන්නේ යන්ත්‍ර ෂෙයා කියන්නේ ආයතනයේ තියෙන යන්ත්‍රයක්. එහෙනම් ආයතන පරිපාලන වියදමක් යන්ත්‍ර ෂෙයා 20000යි. යන්ත්‍ර ෂෙයා අර අපි එකතු කරගන්න ගොඩ තියෙනවනේ සමුච්චේෂය. ඒකට දාගන්න යන්ත්‍ර ෂෙයා 20000ක්. ඕක අමතක වෙයි. අනිවාර්යෙන් මෙතන දාගන්න යන්ත්‍රයේ පිරිවැයක් දාගන්න ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් යන්ත්‍ර. හරිද? එතකොට මේ ගැළපිල්ලත් ඉවරයි. උඩින් යන්ත්‍රත් හරියට දාගන්න. තුන්වෙනි ගැළපිල්ල අවසන් දිනට ගෙවිය යුතු විදුලිය තියෙන 2000ක්. ගෙවිය යුතු විදුලිය 2000යි. එහෙනම් පෙරවැඩ අංක 2 විදුලිය ගෙවලා තියෙන මුදලින් ගෙව්ව එක. මුදලින් ගෙව්ව එක බලන්න කීයක් තියෙනවද කියලා. ශේෂ පරීක්ෂණයේ තියෙන විදුලිය කියලා කීයක් තියෙන්නේ? විදුලි ව්‍යවස්ථ තියෙන 12000. 12000ක් මුදලින් ගෙවලා තියෙනවා. හරිද? මුදලින් ගෙවපු 12000යි මෙතන උපචිත 2000යි. උපචිත විදුලිය 2000යි. දෙකේ එකතුව 14000යි වර්ෂයට දාලා විදුලිය. ඔයා හොඳටම දන්නවා ආදායම් ප්‍රකාශය දාන්නේ වර්ෂයට දාලා විදුලිය. එහෙනම් විදුලිය කියන්නේ පරිපාලන වියදමක්. විදුලිය වර්ෂයට දාලා 14000යි. විදුලිය 14000යි. එතකොට උපචිත විදුලිය 2000 තිබ්බ. උපචිත විදුලිය කියන්නේ ජංගම වගකීමක්. මම ඔයාලට කියලා දුන්නා උපචිත විදුලිය 2000යි. හරිද? උපචිත විදුලිය 2000යි. එතකොට උඩ ඒවට හරි දාගන්න ගැළපිලිත් ඉවරයි. උඩට යන්න ගැනුම් තියෙනවා 360000ක්. විකුණුම් පිරිවැය 1 තොගයට යටින් ගැනුම් 360000යි. 360000යි. 1 2 3යි. 0.3යි 360000යි. ඒක හරියට දාන්න. විකුණුම් තියෙනවා 538000ක්. විකුණුම් ඉස්සරහින් 538000යි. හරිද? 538000යි. ඊට පස්සේ ලී බඩු උපකරණ තියෙනවා 180000ක්. ලී බඩු ස්ථාවරවත්කම්. ලී බඩු 180000යි. ඒකේ සමුච්චේෂය ගැන මුකුත් කතාවක් නැහැ. හරිද? සමුච්චේෂය ගැන මුකුත් කතාවක් නැහැ ඊයේ. 2022 එකයි දිනට තොගය කියන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගය මෙන්න මෙතන තියෙනවා විකුණුම් පිරිවැය ආරම්භක තොගය. ආරම්භක තොගය තියෙනවා 80000ක්. 80000යි. ආයි කොහෙවත් දාන්නේ නැහැ. 108 බැංකු ණය මං කෝ ඒ ගැළපිල්ලක් තියෙනවා කියලා තුන්වෙනි එක බැංකු ණය. බැංකු ණය පොලිය හොයාගන්න ඕන. ලක්ෂයකට 108ක්. 108ක්. ඒ කියන්නේ 8000ක්නේ. බැංකු ණය පොලිය 8000යි. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. බැංකු ණය 108. ලක්ෂයයිනේ. හරිද? එතකොට 8000ක් පොලි කියන්නේ මූල්‍ය හා වෙනත් වියදමක්. බැංකු ණය පොලි 8000යි. ඒක මේ වෙනකන් ගෙවලා නැති නිසා උපචිත වියදමක් බැංකු ණය පොලි. බැංකු ණය පොලි 8000යි. ගෙවලා නැහැනේ ඒක ශේෂ පරීක්ෂණේ ගෙවලා නැහැනේ. ඊට පස්සේ විදුලි ගාස්තු ගත්තා ගෙනීමේ කුලී කියන්නේ ගැනුම් වලට යටින් එකතු කරන්න ගෙනීමේ කුලී. ගෙනීමේ කුලී 18000යි. 18000යි. ගෙනීමේ කුලී 18000යි. බෙදා හැරීමේ වියදම් යටතේම දාන්න. බෙදා හැරීමේ වියදම් කීයද? 6000යි. 6000යි. බෙදා හැරීමේ වියදම් 6000යි. ගොඩනැගිලි කුලී 20000යි ආයතන පරිපාලන. ගොඩනැගිලි කුලී 20000යි ආයතන පරිපාලන. ඊට පස්සේ බැංකු ගාස්තු තියෙනවා 2200ක් මූල්‍ය හා වෙනත් බැංකු ගාස්තු 2200යි. ඊට පස්සේ ණය ගැතියෝ ඉන්නවා ජංගම වත්කමක් 70යි. ණය ගැති 70000යි. ඊට පස්සේ ණය හිමියෝ ඉන්නවා 50000ක් ජංගම වගකීමක්. ණය හිමි 50000යි. හරිද? ඊට පස්සේ තියෙනවා මුදල් ශේෂය තියෙනවා 45000යි. මෙතන උඩින්ම දාන්න මුදල් 45000යි. ඊට පස්සේ බැංකු අයිරාව තියෙනවා 12000 ජංගම වගකීමක්. බැංකු අයිරාව 12000යි. බැංකු අයිරාව පොලි තියෙනවා 500ක්. බැංකු අයිරාව පොලි කියන්නේ වියදමක්. මූල්‍ය හා වෙනත් බැංකු අයිරාව පොලි වියදම 500යි.
හරිද? ඒක ගෙවල නිසා උපචිත කතන්දර මොකුත් නැහැ. ගෙව්වා ඉරා පොලි ගත්තා. ප්‍රචාරණ වියදම් 6300යි. බෙදා හැරීම වියදම් වල ප්‍රචාරණ වියදම් 6300යි. ඊට පස්සේ යන්ත්‍ර ගත්තා. ප්‍රාග්ධනය දෙන ලක්ෂ 3ක්. ප්‍රාග්ධන ඉස්සරහ ලක්ෂ 3යි. දැන් වැඩේ බැලන්ස් කරන්න තියෙන්නේ විකුණුම් 538යි. එතකොට මෙතනින් ගන්න ඔයා 0.3යි 8යි 9 15 එකක් ඉතිරි 4යි. හරිද? එතකොට 4,58,000න් 48,000ක් අඩු කරපුවාම තමා එන්නේ විකුණුම් පිරිවැය. එතකොට එනවා 410ක්. 4,10,000. මේක තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අඩු කරන්න විකුණුම් වලින් එතකොට දල ලාභ එනවා 0.3යි 8න් කීයද 38න් 10ක් ගියම 28යි 128යි 1,28,000යි මේක දල ලාභය 1,28,000යි දල ලාභේ පළවෙනි උත්තරේ ආවා. වියදම් ටික එකතු කරන්න වෙනත් ආදායම් නැහැ. 20යි 34යි 54,000යි 54,000යි 12,300යි මෙතන 8,000යි 10,000යි 10,700යි 10යි 700යි මේ තුනේ එකතු වෙනවා 10යි 5යි 2යි 7යි 7,000යි 77,000යි 77,000යි හරිනේ කීයද දෙන්නේ 55,000යි 67,000යි 77,000යි හරිනේ 77,000යි එතකොට 128න් 77,000 ගියපුවාම 1,000යි 51,000යි ශුද්ධ ලාභය මේක ශුද්ධ ලාභය මෙතන ශුද්ධ ලාභය ලියා ගන්න 51,000යි ශුද්ධ ලාභයට එකතු කරන්න 51,000 දැන් ලක්ෂ දෙකෙන් 20,000 ගියපම 1.80යි 1.80 මෙතන හැම්ම දෙකේ එකතුව 3.60යි මෙතන 0.3යි 5යි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 5යි 4යි 9යි 7යි 16යි 163යි එතකොට මෙතන උත්තරයක් එනවා 0.3යි 3යි 6යි 6යි 12න් දෙක එකක් ඉතිරි 523,000යි කියන්නේ 5,23,000යි වත්කම් වල එකතු මුළු වත්කම් වල එකතු 523යි ප්‍රාග්ධනය දාන ශුද්ධ ලාභය එනවා කීයක්ද 351යි ඒ කියන්නේ 3,51,000යි මෙතන ලක්ෂයයි ජංගම නොවනවත්කම් වගකීම් සහ ජංගම වගකීම් ලක්ෂයයි ජංගම නොවනවත්කීම් ජංගම වගකීම් තියෙනවා 0.3යි 8යි 2 10යි 12න් දෙක එකක් ඉතිරි 6යි 7යි 72,000යි එතකොට මේ ටික එකතු වෙනවා 0.3යි 1යි 2යි 3යි 5යි 7යි 9යි පොඩින්ද 7යි 5යි 12න් දෙක එකක් ඉතිරි 3යි 4යි 5යි 5,23,000කට ව්‍යාපාරයේ සමස්ත වත්කම් සහ හිමිකම් සහ වගකීම් වල එකතුව සමාන වුණා. හරි. එහෙනම් මේ ගාන දිහා බලා ගන්න මේ විදිහටම ගණන් ටික හදන්න සෙට් වෙන්න මේ ගාන නැවත නැවත දෙතුන් සැරයක් හදන්න ඊට පස්සේ අපි පාස් පේපර්ස් ටිකත් මේ විදිහටම කරගත්තොත් එන එක්සෑම් එකේ තියෙන ගාන කොට දාගන්න එක මහලු දැන් නෙවෙයි. එහෙනම් අද අපි මේ වීඩියෝ එක මෙතන නතර කරමු. හරි.